සඳ පානේ තරු පාරේ ඇවිදින්න යන්නේ කරන්නේ නොසිතූසේ දුක ශෝකේ හිමි වූවත් සංසාරේ ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ පාලු නෑ මේ දිවියේ සම්මයන් වගේ ඔන්න ඉතින් අද අපි මේ ගාල්ල පැත්තේ ට්‍රිප් එකක් යන්න තමයි මේ යන්නේ. ඉතින් මේ ට්‍රිප් එක යන්නේ යාළුවොත් එක්ක. ඉතින් මේ වෙනකොට එයාලා ගාල්ලට ගිහිල්ලා ඉන්නේ. අපි ඉක්මනට මේ යන්න තමයි යන්නේ. ඉතින් ඔන්න අපි දෙන්නට තව චූටි බඩගින්නක් ඇවිල්ලා සර්විස් ඒරියා එකට මේ යනවා ජූස් එකක් බොන්න. ඉතින් ඔන්න යාළුවෝ ගාල්ලට ගිහිල්ලා කෝල් කරනවා කොහෙද ඉන්නේ කියලා. අපි දෙන්න ඉතින් චුට්ටක් පාරක්කු වුණා. දැන් මේ ඉක්මනට මේ යන ගම. හයිවේ එකෙන් ඇවිල්ලින් බද්දේගමින් එක්සිට් වෙලා අපි මේ යන ගම. ඉතින් ඔන්න මේ පැත්තට නම් ටිකක් වහිනවා දැන්. ඔන්න අපි ආවා IV Beach Resort එකට. ඔන්න ඉතින් අපේ යාළුවෝ ටික මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ අද අපි කට්ටියම නවතින්න ආපු IV Beach Resort එක. ඉතින් අපි දැන් මේ යාළුවොත් එක්ක කතා කරලා රූම් එකට ආවා. මේ තියෙන්නේ අපේ රූම් එක. ඉතින් මෙතන අපිට බඩු දාගන්න කබඩ් එකක් තියෙනවා. මේ තියෙන්නේ අපි දෙන්නගේ බෑග්ස්. ඉතින් මේ තියෙන්නේ මේ රූම් එකේ බාත්රූම් එක. ඉතින් මේකේ බාත්ටබ් එකක් තියෙනවා, හොට් වෝටර් තියෙනවා. ඉක්මනට දැන් වොෂ් එකක් දාගෙන ඩිනර් එක ගන්න යන්න ඕනේ. මොකද යාළුවෝ බලන් ඉන්නවා අපි එනකන්.
ජීවත් වෙන්නට නම් ලෝකේ මට නම් ඔබේ ආදරේ ඕනේ ජීවත් වෙන්නට නම් ලෝකේ මට නම් ඔබේ ආදරේ ඕනේ කෙවෙන තත්පරයක් ගානේ මට මතක් වෙන්නේ ඔය රූපේ එක සැරයක් පපුවට ලං කරගෙන කිව්වොත් නොයා මගේමයි කියා ඒ ඇති ඔයා දින එකත් අරගෙන කතා කර කර ඉඳලා ඔන්න ඉතින් අපි පූල් එකට ආව සෙල්ලම් කරන්න. මමත් වෙන කාලයක් කරලා අරගෙන තමයි අයිස්ක්‍රීම් ගන්නේ. ඒක තමයි ඔළුවේ තියෙන්නේ. අටකට ඉර හතරක් කවුද කියලා දෙන්නේ. අර ඒක මට පේන්නේ නැහැ. ඒ මට සඳුන්න පේන්නේ නැහැ. ළඟ කාටවත් පේන්නේ නැහැ. ළඟ වෙන සඳුන්න පේන්නේ නැහැ. රෑ 11:00 වෙනකම් පූල් එකට වෙලා කතා කර කර ඉඳලා ඔන්න ආයෙත් බඩගින්නක් කෙවිලා ඉතින් ආයෙත් මේ කනවා. දැන් ඉතින් අපි කාඩ් සෙල්ලම් කරන්නයි හදන්නේ. ඉතින් අපේ ලේඩීස්ලා දන්නේ නැති හින්දා මෙන්න මෙයා තමයි අපිට කියලා දෙන්නේ. ඉලෙක් කියලා දාන්න වංශ වෙනස් වුණාට කමක් නැහැ. ඒක වල ලොකු කොලයක්. 8 හරි 6 හරි 7 හරි නෑ ඒක තවඩි කියනවා. තව මේ තමා අපි හිටපු රූම්ස් ටික. ඉතින් ඔන්න උදේම අපි දෙන්න බීච් එක පැත්තට යන්නයි මේ හදන්නේ. උදේම මෙතන view එක බලන්නකො මාරම ලස්සනයි. ඉතින් මේ වෙලාවට මුහුදේ සද්දය ඇහෙනවා, වටපිටාවේ සද්දය ඇහෙනවා, හරිම නිස්කලංකයි. දුහුල් මාරුතේ පිළි මහගතේ පැතුම් මෝදු වීලා සැඳයායේ හැඟුම් මාවතේ තුරුල් විහදේ මවාගත්ත ලෝකේ හැබැවී මගේ ආදරේ ප්‍රාතිහාරයක් වී ඔයා කළුවර මගේ දිවිය එලි කළ නිසා දහසක් දෙනාද කතා වෙනවා ඇසුනා දිවියන්ලු මැව්වේ මා වෙත ඔයා තනු ඉතනා මේ ප්‍යාර කරා
एक पलक से बार करा तू जावे जे मैनू चढ़ के मौत दा इंतजार करा අපි දැන් මේ ඉක්මනට බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්නේ හැමෝම. මොකද අපි එක ෆැමිලි එකක් හදිසි වැඩ වගේක් නිසා යන්නේ දැන්. බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ඉවර වෙලා අපි ඉතින් ආයෙම කතාවට සෙට් වුණා. ඉතින් මේ විදිහට අපේ දවස ලස්සනට සතුටින් යාළුවොත් එක්ක ගෙවලා අපි මේ දැන් යන්න තමයි හදන්නේ. ඉතින් අපේ මේ කට්ටියම දැන් යන්නේ ගාලු කොටුවට. ඉතින් ගාලට මේ වෙලාවේ ගොඩක් රස්නේ. ඉතින් මේ අපේ කට්ටිය මේ පොලිමට යන්නේ කූල් ඩ්‍රින්ක්ස් බොන්න. ඉතින් අපි දැන් ඔක්කොමලා යන්න තමයි හදන්නේ. ඉතින් අපි දෙන්නෙක් මේ ඉතුරුනා ඒ දිනන බඩු වගේ තියනවා කියලා ගන්න. ඉතින් මේ විදිහට යාළුවොත් එක්ක ලස්සන දවසක් ගත කරලා අපි දෙන්නම වෙන ට්‍රිප් එකකට ජොයින් වෙන්නයි යන්නේ. ඉතින් අපි මේ යන්නේ නුවරඑළියට යන්න. So have a good day. Bye.